අයිබෝන් යාළුවනේ සුපුරුදු සෙනෙහසින් යුතුව අදත් ඔයාලගේ නිවහනට ගොඩවා දෙන මං කුක්විත් සමරේ. ඉතින් යාළුවනේ අදත් ඔයාලට වෙනදා වගේම රසම රස අලුත් කෑමක් හදන විදිහ කියලා දෙන්න යන්නේ. මිල්ක් මේඩ් කැරමල් පුඩින් එකක් හදාගන්න විදිහයි කියලා දෙන්න යන්නේ. හොඳයි යාළුවනේ මං අරගෙන තියෙනවා බිත්තර ගෙඩි 4යි, මේස හැඳි 5යි, මිල්ක් මේඩ් ටින් එකයි, වැනිලා එසන්ස් මේස හැඳකුයි අපිට අවශ්‍ය වෙනවා. ඉතින් යාළුවනේ අපි මුලින්ම බිත්තර ගෙඩි ටික කරලා මේ විදිහට භාජනයකට දා ගන්නවා. ඊළඟට යාළුවනේ අපි බිත්තර ගෙඩි 4 හොඳින් මේ විදිහට බීට් කර ගන්න ඕනේ. අපි බිත්තර ටික බීට් කරගමු මේ විදිහට. මේ විදිහට බීට් කරගත්ත අපේ බිත්තර ටික අපි පැත්තකින් තියා ගන්නවා. දැන් යාළුවනේ අපි අපේ මිල්ක් මේඩ් එක මේ විදිහට කඩා ගන්නවා. ඉතින් අපි මිල්ක් මේඩ් එකත් මේ වාගේ භාජනයකට දමා ගන්නවා. මේ විදිහට භාජනයකට දා ගන්නවා. මතක තියාගන්න යාළුවනේ අපි මේක භාජනයකට දාලා අපි ගත්ත ටින් එකෙන් එකක් වතුර අපිට ඕන වෙනවා. ඒක උණු වතුර. මම මේ ටින් එකෙන් එකක් උණු වතුර දැන් ආයේ අපේ මේ මිල්ක් මේඩ් එකටම දා ගන්නවා. යාළුවනේ අපි මිල්ක් මේඩ් ටින් එකෙන් එකක් උණු වතුර මිල්ක් මේඩ් ටින් එකට දාලා තියෙන ටික දිය කරලා අපි මේ විදිහට එකතු කර ගන්නවා. දැන් යාළුවනේ අපි අපේ මිල්ක් මේඩ් එකත් මේ විදිහට වතුර ටිකත් එක්ක හොඳට දිය කර ගන්නවා මේ විදිහට. ඉතින් මේ අතරතුරේම මම මේකට අපේ සීනි ටිකෙන් කොටසක් මේ විදිහට එකතු කරනවා. මතක තියාගන්න යාළුවනේ සීනි ගොඩක් දාන්න ඕන වෙන්නේ නැහැ අපිට. මොකද මිල්ක් මේඩ් කියන්නේ හොඳට පැන් රස තියෙනවා, හොඳට සීනි තියෙනවා. ඒ හින්දා සීනි ගොඩක් දාන්න එපා. මේ විදිහට දාලා අපි බීට් කරගමු. අපේ මිල්ක් මේඩ් එකයි සීනි ටිකයි හොඳට දිය වෙන්න මේ විදිහට. යාළුවනේ අපි මේකට ලුණු කුඩු තේ හැඳි කාලක් මේ විදිහට එකතු කර ගන්නවා. ඒ වගේම අපි මේ මිශ්‍රණයට දැන් වැනිලා මේ තැන්දකුත් එකතු කර ගන්න ඕනේ. මේ විදිහට අපි වැනිලා ටිකත් එකතු කරගමු. මේ අපේ බිත්තර මිශ්‍රණයත් අපි මේ විදිහට එකතු කරනවා. අපි හොඳට මේක ආය පාරක් බීට් කරගමු. මේ විදිහට අපි හොඳින් බීට් කරගමු. ඊළඟට අපි භාජනය ලිපේ තියලා සීනි ටිකක් මේ විදිහට එකතු කරලා අපි කැරමල් කරගන්න ඕනේ. මොකද භාජනයක් අපි කැරමල් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි සීනි ටික කැරමල් කරගමු. යාළුවනේ මේ විදිහට අපි අපේ සීනි ටික කැරමල් කරගන්නවා. ඊපස්සේ යාළුවනේ අපි පුඩිම දාන තැටිය අරගෙන තැටිය කැරමල් කරගන්න ඕනේ. අපි හදාගත්ත කැරමල් එක මේ තියෙන අපේ කැරමල් එක අපි මේක මේ විදිහට දාගමු අපේ භාජනයට. දාලා අපි මේක වටේට කරකවලා හොඳින් කැරමල් එක වටේට තවර ගන්න ඕනේ. අපි වටේට තවර ගමු මේක මේ විදිහට. යාළුවනේ මේ අපි කැරමල් කරගත්ත භාජනය ටිකක් නිවෙනකන් තියන්න. මේ නිවුනට පස්සේ ආයේ ඒක අතේ ගෑවෙන්න මොකුත් නැහැ. ඊට පස්සේ අපි මේ භාජනයේට අපේ මිල්ක් මේඩ් ඒ වගේම බිත්තර දාලා හදාගත්ත මිශ්‍රණය මේ විදිහට අපි එකතු කර ගන්නවා. යාළුවනේ ඊට පස්සේ මම මගේ මිශ්‍රණය ඔයිල් එකක් අරගෙන මේ විදිහට ආවරණය කරනවා. මතක තියාගන්න යාළුවනේ අපිට මේක oven එකේ දාන්නත් පුළුවන්. oven එකේ දානවා නම් සෙල්සියස් අංශක 150 උෂ්ණත්වයට විනාඩි 35ක් 40ක් විතර අපි දාගන්න. එතකොට ඔයාලට ඔයිල් එකක් දාලා මොකකින්වත් වහන්න ඕනේ නැහැ. නැත්තම් අපිට පුළුවන් හුමාලෙන් මේක තඹ ගන්න වතුර එකක් ලිපේ දාලා මම අද හුමාලෙන් තඹන්න යන්නේ. එතකොට අපිට පුළුවන් මේ වාගේ කවරයක් දාලා වතුර වැටෙනවට ආවරණය කරගන්න ඕනේ. මේකට නැත්තම් පිටිරෙදි කෑල්ලකින් හරි අපි ආවරණයක් දාගමු. ඉතින් අපි මේ විදිහට හදලා අපි මේක අපේ ස්ටිමර් එකේ තියාගමු. ඉතින් යාළුවනේ මේ විදිහට අපි අපේ භාජනයෙන් මේක තියාගන්නවා. තියාගෙන අපි හුමාලේ පිට වෙන්න තියෙන්නේ මේ විදිහට මේක වහලා
විනාඩි 35ක් 40ක් විතර තම්බගෙන අපි අල්ල බලමු. දැන් යාළුවනේ මේ තියෙන්නේ අපේ රසම මිල්ක් මේඩ් කැරමල් පුඩින් එක. ඉතින් මේක හොඳ ගානට දැන් තැම්බිලා තියෙන්නේ. අපි දැන් මේක භාජනයකට අයින් කරගන්න ඕන. එහෙනම් අපි භාජනයකට අයින් කරගමු. ඉතින් යාළුවනේ අපි මෙහෙම අපේ පුඩින් එක භාජනයකට අයින් කරගමු. බලන්න යාළුවනේ හරිම ලස්සනට තියෙනවා අපේ පුඩින් එක. ඉතින් මේක අපි ටිකක් නිවෙනකන් ඉන්න ඕන. තාම රස්නේ පිට තියෙන්නේ. අපි මේක නිවෙනකන් ඉඳලා වැල්වලට කපලා පිළිගන්නන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලට පුළුවන් මේක ඕනනම් සීතකරණේ දාලා තියලා ගන්නත් පුළුවන්. මම සීතකරණේ දාන්න නැතුව අපි මේක කපලා බලමු. අපේ රසම රස මිල්ක් මේඩ් කැරමල් පුඩින් එක කොහොමද තියෙන්නේ කියලා. තාම මෙලෙක්ව හරිම සොෆ්ට් එකට තියෙනවා. හරිම රසයි යාළුවනේ. මේක අපි අහලා තියෙනවා එක එක වර්ගයේ පුඩින් වර්ග කස්ටර්ඩ් පුඩින් තියෙනවා, බිස්කට් පුඩින් තියෙනවා. ඒ වුණාට මේක තමයි හරිම රස පුඩින් එකක් මේක. ඉතින් යාළුවනේ මම ඔයාලගෙන් ඉල්ලා තිබුණා මේ බලන්න යාළුවනේ. මේ විදිහට අපිට කපා ගන්න පුළුවන්. හරිම ලස්සනට හරිම රසට තියෙනවා. එහෙනම් යාළුවනේ මම ඔයාලට මගේ YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. මේ වගේ අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ වගේ පුදුමක් හදලා මට කමෙන්ට් කරලා කියන්න කොහොමද කියලා. ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න. ආයෙත් යාළුවනේ මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙන බලාපොරොත්තු වෙන ඔයාලගෙන් සමු ගන්න. ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.